subscribe. Hello friends, මම අද ගන්න යන්නේ එක් වලිග ශුකාකෝ කියන ටේල් බිස් ගැන වීඩියෝ එකක්. ඉතින් අපි වීඩියෝ එකට යමු. ඔයගොල්ලෝට මතක ඇති මම කොට් ටික දවසකට කලින් දැම්මා වීඩියෝ එකක් ජින්ජර් කියලා සහ ටේල් බිස් ගැන. මම ඒක කිව්වා කකුරුම ඔත්සුයි කියලා කෙනගෙන. මෙන්න මෙයා තමයි එක් වලිග ශුකාකෝක නිර්මාණය කරේ ටෙන්ටේල්ගේ බලයන් 9කට බෙදලා. ඒ වගේම ශුකාගෝ හිඩන් සෑන් විලේජ් එකේ ආරක්ෂාවටත් ආයුධයක් විදිහටත් තියාගෙන ඉඳලා තියෙනවා. ඉතින් ශුකාගෝගේ පෙනුම මේ ඩැකුන් ඩොග් කියන සතෙක්ගේ වගේ කියලායි කියන්නේ. ඉතින් මේ ශුකාගෝ ගොඩක් තරහකාර, දගකාර, අනිත් අයට රෙද්දන්න කැමති කෙනෙක් වෙනවා. ඉතින් මෙයා ගොඩක් දරුණු කෙනෙක්. ශුකාගෝගේ ජින්ජර් කියලා ගැන කියනවා නම් බන්පොකෝ කියන මෙන්න මෙයා තමයි පළවෙනි ජින්ජුරිකි. මෙයා තමයි මුලින්ම ශුකාගෝව තේරුම් ගත්තේ. ඒ වුණත් ප්‍රසිද්ධම කෙනා වන්නේ ගාරා. ඉතින් මෙයාව හැම නරුටෝ ෆෑන් කෙනෙක්ම දන්නවා. ඒද මෙයා එක විලන් කෙනෙක් වගේ ඉඳලා පස්සේ හොඳ කෙනෙක් වුණ කෙනෙක්. ඉතින් මේ ශුකාගෝ හින්දා ගාරාට රැල් නිදා ගන්න උනේ නැහැ. 1036 ශුකාගෝ ඇකට පාලනය ගත්තොත් සෑන් විලේජ් එකම ඉවරයි. ශුකාගෝගේ පවර්ස් ගැන කියනවා නම් ශුකාගෝට සාමාන්‍යයෙන් තියෙන සෑන්ඩ් කන්ට්‍රෝල් පවර්. ඉතින් මෙයා සාමාන්‍යයෙන් වින්ඩ් කන්ට්‍රෝල් පවරුත් යූස් කරලා තියෙනවා. ඉතින් අද වීඩියෝ එක ඉවරයි. ඔයාලා ශුකාගෝ ගැන මට වඩා දේවල් දන්නවා කියලා මම දන්නවා. ඒකින්ද දන්න දේවල් මටත් ඉගෙන ගන්න අනිත් අයටත් ඉගෙන ගන්න කමෙන්ට් එකක් දාලා යන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම මම මේ ෆොටෝ අරන් මේවා ඔක්කොම හොයාගන්න ඉතින් ගොඩක් මාසෙ දරුවා. ඒකට උදව්වක් විදියට සබ්ස්ක්‍රයිබ් කරනවා නම් ඒක ලොකු උදව්වක් කියලා මම ඉල්ලා සිටිනවා. එහෙනම් goodbye.